Kojic Dipalmate. මේක අපේ pinkish cream එකට පාවිච්චි කරන whitening agent එක. ඒකේ තියෙනවා licorice root powder. licorice කියලා කියන්නේ වැල්මි. My most favorite decoctions වලට මම පාවිච්චි කරන අපේ pinkish එකේ ලොකුම රහසක් තමයි මේ licorice කියලා කියන්නේ. licorice root powder එක. ඊළඟට තියෙනවා EDTA preservative and salicylic acid. මේ salicylic acid මොනවටද හොඳ කියලා සාමාන්‍යයෙන් දැන් හැමෝටම skin care ingredients ගැන ලොකු දැනුමක් තියෙනවා. මේ salicylic acid එකත් දැන් යාරා එකේ තියෙනවා. ඊට අදාළ product එකත් ඉස්සරහට අපි inform කරන්න. ඊළඟ මගේ favorite product එක and most expensive product එක alpha arbutin product of Switzerland. මේකෙන් තමයි ඔයාලගේ අලුත්ම products දෙක එන්න යන්නේ ඉස්සරහට. එක Olivem 1000 එක. ඒකත් product of USA. මේක GMS. කොට stearic acid එක, magnesium phosphate, ඊළඟට cetyl alcohol. කොට තුන්වෙනි පාර්සලේ. මේ පාර්සලේ oil වර්ග තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට හැමදාමත් කියනවා වගේ අපේ හැම ingredient එකක්ම science ingredient එකත් එක්ක මුසු වෙනවා chemical ingredients, whitening, healthy whitening ingredients. එතකොට මෙතන තියෙන grape seed oil එක තියෙනවා. ඊළඟට මේ ලොකු එක මට උස්සන්න බෑ බරයි. මේකේ තියෙන්නේ pomegranate oil. සාමාන්‍යයෙන් මේවා cream production වලට, body lotions වලට එහෙම use කරාම moisturizer එක වැඩි වෙනවා. high antioxidant තියෙන නිසා තවත් ලස්සනට skin එක සුදු වෙනවා. මම use කරන්නේ cocoa butter and shea butter use කරද්දී 100% natural එකම තමයි ගන්නෙ. එතකොට මේ තියෙන්නේ මගේ shea butter එක. ඊළඟ most expensive high preservative එක තමයි මේ German Plus. German Plus සාමාන්‍යයෙන් cream manufacture කරන අය දන්නවා කොච්චර ගණන් වැඩිද කියලා. මෙතන මම පෙන්නපු හැම product එකක්ම 2 millions වලටත් වඩා value එක වැඩි.